අතගනින් අහකට මේක මගේ ගෙදර. ගෙදරකට ඒ අයිතිකාරයාගේ අවසරයෙන් නැතුව ඇතුළත් වීම බලහත්කාරයෙන් ඇතුළත් වීම. ඒ නිසා ඒකට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා මට වඩා හොඳට උපාලි දන්නව ඇතිනේ. මස්සිනා! උපාලි මං තමුතර සැරයක් කිව්වා මල්ලිට නිදා ගන්න දෙනවා. ඌ මගේ මස්සිනා. පොඩි පැත්තකටලා හිටහන්. මම ආයෙ උඹට නොකියුවයි කියන්න එපා. මේ උපාලි අයියනේ. මං ඒත් බැලුවා කවුද කියලා. අසනීපයි කියලා කිව්වට ඉන්නේ ගහක් ගලක් වගේ. මලියන් ගිහලා ඇඳුමක් දාගෙන. අද අපි දෙන්න දාමු සුපිරි පාටිය. සමා වෙන්න ඕන. ඔයාගේ ලොකු අස්සිනා හැටියට පෞඩිය ටිකේ මට ඔයාව ටිකක් හොයලා බලන්න බැරි වුණා. දන්නවනේ. අම්මා නැති වුණාට පස්සේ පවුලේ සේරම බර මගේ කරුවට තමයි. මට ටිකක් සනීප මදි අයියේ. අනේ thank you කතා කරාට. ඔවා මල්ලි මේ මෙහෙම මුඩු ගවල් ඇස්සරලා ඉන්නකොට ඉක්මනට ඔයා අසනීප වෙනවා. මොකද ඉතින් අපේ වස්සිනාට මේ මිදලා පුරුදු නෑනේ. හැබැයි මස් කෑල්ලක් කාලා ෂොට් එකක් දැම්මොත් ඔය අසනීපේ අනේ අයියේ ඇත්තටම මගේ ඇඟට ටිකක් අමාරුයි. මං වෙන දවසක එන්නද? ඒවද? මං හිතන්නේ උපාලිට අවශ්‍ය උත්තරය හම්බුණා. දැන් ගියොත් මොකද? අනේ thank you very much අයියේ මට කතා කරාට. මං අනිවාර්යෙන් හොඳ වුණාට පස්සේ එන්න. ගැටලුවක් නැහැ. මම යන්නම් මල්ලි. දාස මේ මස් ටික අපේ මස්සිනාට රසට හදලා දියා. එනම් මස්සිනා සනිප්ප වෙන්න ඕන.